අයිබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ වඩාත්ම හුරු බෝටි සතුන් අතරින් එක් අයෙකු ගැනයි. ඒ තමයි රෙඩ් පැන්ඩා. රෙඩ් පැන්ඩාගේ රතු පැහැති ලෝම, දිගු වලිගය හා හුරු බෝටි මූණ නිසා ඔහු ලෝකේ මිලියන ගණනක් මිනිස්සුන්ගේ ආදරය දිනාගෙන තියෙනවා. නමුත් රෙඩ් පැන්ඩා කියන්නේ හුරු බෝටි පෙනුමක් ඇති සතෙක් විතරක් නෙවෙයි. එයාගේ ජීවිතය තුළ සැඟවුණු අපූර්ව රහස් ගොඩක් තියෙනවා. රෙඩ් පැන්ඩා ජීවත් වන්නේ හිමාල කඳුකර ප්‍රදේශවල සහ චීනයේ ඇතැම් වනාන්තරවල. සීතල කාලගුණයක් ඇති මෙම වනාන්තරවල උස්ගස් අතර ජීවත් වීමට ඔවුන් ඉතා හොඳින් හැඩගැසී තිබෙනවා. ඇත්තටම ඔවුන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වෙන්නේ ගස් මතයි. ඔබ හිතන්න පුළුවන් රෙඩ් පැන්ඩා කියන්නේ යෝධ පැන්ඩාගේ ඥාතියෙක් කියලා. නමුත් විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා රෙඩ් පැන්ඩා සහ යෝධ පැන්ඩා ඉතා සමීප ඥාතීන් නොවන බව. රෙඩ් පැන්ඩාට අයිති වෙනම පවුලක් තිබෙන අතර ඒ තමන්ගේම විශේෂ සත්ව කාණ්ඩයකට අයත් වෙනවා. රෙඩ් පැන්ඩාගේ ශරීරයේ සාමාන්‍ය ඉදිර බලලෙකුගේ ප්‍රමාණයට ආසන්නයි. නමුත් එයාගේ දිගු රෝම සහිත වලිගය නිසා ඒ තවත් ලස්සනට පේනවා. මෙම වලිගය ගස් මත සමබරතාවය තබා ගැනීමට උපකාරී වෙනවා. සීතල රාත්‍රිවල බ්ලැන්කට් එකක් වගේ ශරීරයේ වටා ඔතාගෙන උණුසුම රඳවා ගන්නවා. රෙඩ් පැන්ඩාගේ ආහාර වේල ගැන කතා කරොත් ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේල වන්නේ උණ කොළ සහ උණ අංකුරයි. නමුත් ඒවා පමණක් නොව සමහර වෙලාවට පළතුරු, බිත්තර, කුරුල්ලන් සහ කුඩා සතුන්ද ආහාරයට ගන්නවා. දිනකට උණ බට විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමට ඔවුන්ට සිදු වෙනවා. තවත් අපූර්ව දෙයක් තමයි රෙඩ් පැන්ඩාගේ ව්‍යාජ ඇඟිල්ල. ඔවුන්ගේ අතේ අමතර ඇඟිල්ලක් වගේ ක්‍රියා කරන අස්තියක් තියෙනවා. මේ නිසා උණපට අල්ලාගෙන කෑම ඉතා පහසු වෙනවා. ගස්වලට නැගීමට එය උපකාරී වෙනවා. රෙඩ් පැන්ඩා සාමාන්‍යයෙන් හුදකලා ජීවිතයක් ගත කරනවා. ඔවුන් වැඩිපුර ක්‍රියාශීලී වන්නේ උදෑසන සහ හවස් කාලයේදීය. දිවා කාලයේදී නම් ගස් අතු මත නිදාගෙන හෝ විවේක ගනිමින් කාලය ගත කරනවා. සමහර අවස්ථාවලට දිනකට පැය 15කටත් වඩා වැඩි කාලයක් නිදාගෙන සිටින බවට නිරීක්ෂණය කර තිබෙනවා. අවාසනාවකට මෙන් අද වන විට රෙඩ් පැන්ඩා වඳවීමේ අවදානමකට මුහුණ දී සිටින සත්වයෙකි. වනාන්තර විනාශ වීම, නීති විරෝධී දඩයම් කිරීම සහ දේශගුණික වෙනස්කම් නිසා ඔවුන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් පවතිනවා. ලෝකයේ වනාන්තරවල ඉතිරිව ඇත්තේ දසදහසකටත් අඩු රතු පැන්ඩා සංඛ්‍යාවක් බවට සංරක්ෂණ සංවිධානය සඳහන් කර තියෙනවා. ඉතින් යාළුවනේ, අද අපි දැනගත්තේ ගස් මත ජීවත් වන උණබට ආහාරයට ගන්නා දිගු වලිගයක් ඇති ලෝකේ වඩාත්ම හුරු බෝටි සතුන්ගෙන් එක් අයෙකු වන රෙඩ් පැන්ඩා ගැනයි. ඒත් ඔහු අපගේ ආරක්ෂාව සහ අවධානය අවශ්‍ය කරන වටිනා ජීවියෙකි. විශ්මිත සතුන් ගැන දැනගන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝට like එකක් දාන්න, share කරන්න, bell icon එක click කරන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝකින් හමු වෙමු. ස්තුතියි.